Hello guys, ඔයගොල්ලෝ අදත් එක්ක දාලා ඉන්න මගේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක මේ අපේ channel එක V2H reviews. මේ අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක සුපිරි review වීඩියෝ එකක්. එහෙනම් දැන් අපි යමු බලමු අද මම ගෙනාව මොකද්ද review එක කියලා බලන්න. දැන් බලමු item එකේ intro එක. අපිට මුලින්ම දැන් ඔයගොල්ලෝ දැක්ක ගමන් පේනවා මෙතන මම අද රිවිව් එකට ගෙනල්ලා තින්නේ එයා කූලර් ෆෑන් කියන එකක් තමයි. මේක ඔය එයා කූලර් ෆෑන් නැත්නම් මම අද ගෙනල්ලා තින්නේ. මේ කියනවා වගේම ස්ටුඩියෝ එකකට අපිට මේක සුපිරියටම ගැලපෙනවා. මොකද ලෝ බජට් එකකට ගන්න පුළුවන් සුපිරිම AC එකක් වගේ ෆෑන් එකක්. මොකද මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ ෆීචර්ස් කියලා. මෙතන ෆස්ට් ෆීචර් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා ෆෑන්ස් තියෙනවා. ෆෑන්ස් වල ස්පීඩ් තුනක් තියෙනවා, ලිමිට් තුනක් තියෙනවා, 1 2 3 කියලා ලිමිට් තුනක් තියෙනවා. ඊට පස්සේ මේ humidity කියලා එකක් තියෙනවා. ඒක කියන්නේ ඔය වාෂ්පය වගේ එනවා කියලා. ඒ වාෂ්පය වගේ එන එකක් මම ඉස්සරහට එක්සැම්පල් එකක් විදිහට දාන්නම්. ඊට පස්සේ මේ 7 colors LED කලර් 7ක් තියෙනවා. ඒකත් එක්කම තව එලාම් එකක් තියෙනවා 1 2 3 එලාම්. ඒකත් තියෙනවා. ඒකත් එක්ක මේ උඩ අල්ලන කෑල්ලක් තියෙනවා. වෝටර් පුරවන එක තියෙනවා. ඔය පෙන්නන්නේ වතුර පුරවන එක. ඒකත් එක මෙතන ඊට පස්සේ ෆීචර්ස් තියෙනවා ෆෑන් එක. දැන් අපිට බලන්න මේ කලර්ස් හතරක් තියෙනවා green, blue, white, black කියලා අපිට මෙතන කලර්ස් හතරක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊටත් එක්කම එහා පැත්තේ විදිහට බලවම ඕක ඒ විදිහටම ෆ්‍රන්ට් එකේ තිබ්බා වගේම තමයි ඊට සොඳර මේ ස්පෙෂලි මම මෙතන කියන්න ඕනේ මෙතන මේ perfume hat කියලා එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපිට මේක ඇතුළට perfume එක දාන්න පුළුවන් කියලා. ඒතර අපි perfume spray කරාම අපිට සුවඳත් ලබා ගන්න පුළුවන් කියන එක. හරි ගයිස්, අපි දැන් අපි මේ බොක්ස් එක අපි අන්බොක්ස් කරගෙන බලමු කොහොමද ඇතුලේ තියෙන්නේ කොහොමද ඒක තියෙන්නේ කියලා. අපි දැන් මම කලින්ම මේක කලවගත්ත සෙලෝ ටේප් එක. ඊට පස්සේ අපිට කෙලින්ම බබල් රැප් මොකුත් නැතුව කෙලින්ම බලා ගන්න පුළුවන් අපේ ෆෑන් එක AC එක වගේ ෆෑන් එක බලා ගන්න පුළුවන්. අපි ඒක පොඩ සයිඩ් එකෙන් තියාගමු. ඊට පස්සේ අපි ඇතුලේ තව බැලුවොතින් අපිට බලා ගන්න පුළුවන් මැනුවල් එක. මේ මැනුවල් එක පොඩ්ඩක් බලමු අපි බොක්ස් එක අපි සික් කරලා දාමු. සික් කරලා දාලා අපි දැන් මැනුවල් එක පොඩ්ඩක් බලමු. මැනුවල් එකේ තියෙනවා මේක කූලර් මැෂින් එකක් කියලා. ඒකත් එක්කම එයා කූලර් ෆෑන් එකක් කියලා තියෙනවා. ඒකත් එක්කම තව බලන්න පුළුවන් අපිට යට අර ෆීචර්ස් ටික තියෙනවා. ඒකත් එක්කම තව එක එක ගොඩක් දේවල් තියෙනවා. ඒවා අපිට කියවන්න වෙලා නැහැ. ඊට පස්සේ උතන වෝටර් මේවා කරන එකයි perfume එකයි විශේෂයෙන් එක සඳහන් කරලා තියෙනවා. ඕව තමයි ඉතින් මේක සඳහන් වෙන්නේ. ඒකත් එක්කම දැන් අපි යමු ෆෑන් එකේ රිවිව් එකට. ඒකත් විසික් කළා. හරි ගයිස්, අපි දැන් බලමු මේක ෆෑන් එක කොහොමද වැඩ කරන්නේ. ඒ වගේ ෆීචර්ස් ටික දැන් අපි දැන් බලාගමු. හරි, අපි දැන් මේ ෆෑන් එක මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ ඒව ටික අපි දැන් බලාගමු. අපිට මේ වගේ පොඩියම ෆෑන් නැත්නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්ක මේක වැඩ නම් පොඩි නෑ. අපි දැන් මේක උඩ කෑල්ල ගලගමු. මේක තමයි මේක උඩ කෑල්ල. මේක තමයි අපි අර උඩට තියලා තද කර ගන්න ඕනේ. එතන තමයි වතුර දා ගන්නත් තියෙන්නේ. ඒකත් එක්කම ඒක ඇතුලේ තිබිලා අපිට හම්බ වෙනා මේ charger එක. මේ charger එක හොඳ හයියට තියෙන charger එකක් විදිහට මට අතට අහු වෙනවා. ඒකත් එක්ක මේ charger එකේ හොඳ දිගක් තියෙනවා. මොකද අපි මේ charger එක ඒ කියන්නේ මේක direct current එක අපි දුර ඉඳන් දෙන්න ඕන නිසා ඒකටත් මේක හොඳට වැදගත් වෙනවා මේ කේබල් එකේ දිග. ඒකත් එක්කම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆෑන් එකේ මේ වතුර පුරවන තැන. මේ වතුර පුරවන තැන හොඳ ස්පේස් එකක් තියෙන. ඒකත් එක්ක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපිට මේක හොඳට හුඟක් වෙලා මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි. මේ මම ඔය ඇඟිල්ලෙන් පෙන්වන තරමට මේක වතුර පුරවන්න පුළුවන්. ඒ තරම් වතුර ගොඩක් පුරවන්න පුළුවන් කියන්නේ අපිට හුඟක් වෙලා මේකේ වතුර එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේ ෆෑන් එක හුඟක් වෙලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි බලාගමු මේකේ උඩ ටොප් එකත් වාලා අපි දැන් බලමු මේ පුංචි ෆෑන් එකේ ෆීචර්ස් මොනවද කියලා. මේ ටික දැන් ඔය බටන් වගේ එකට තියෙන්නේ. අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මේ ෆෑන් ස්පීඩ් එක වැඩි කරන මේ බටන් එක. ඒකේ 1 2 3 කියලා ස්පීඩ් තුනක් තියෙන. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා අපි අර AC එක වගේ වාෂ්පේන මේක තියෙන. ඒකෙත් 1 2 3 කියලා ස්පීඩස් තුනක් තියෙනවා. ඒකත් එක්ක මෙහා පැත්තේ තියෙන LED ලයිට් 7ක් කලර්ස් 7කින්. ඒකත් එක්ක මෙහා පැත්තෙන් තියෙන එලාම් එක. ඒ එලාම් එකෙන් කරන්නේ අපිට එලාම් එක තියාගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ මේක පාවිච්චි කරන්න මේක ප්ලග් එකට ගහගෙන මේ වගේ වතුර පුරව ගන්න. මේක වතුර පුරව ගන්නකොට මේක තියෙන උඩ ලිමිට් එකක්. ඒ උඩ ලිමිට් එකට වතුර පුරව ගත්තම අපිට පැය 6ක් විතර එක දිගට වැඩ කරගන්න පුළුවන්. මේ දැන් ලිමිට් එකට අපි දැන් මේව දා ගන්න ඕනේ. මේක ස්පෙෂල් මම මතක් කරන්න ඕනේ. අපි මේකට දා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම කූල් වතුර. අපි කූල් වතුරක් දාගත්තකින් ඉවර වුණාන් පස්සේ අපි ඔකම වහ ගන්න ඕනේ. හරි, දැන් මම කලින් වතුර එක පුරව ගත්තා. දැන් අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මම ඕක ෆස්ට් එකට දැම්මා. ෆෑන් එක ෆස්ට් එකට දැම්මා. අපිට බලා ගන්න පුළුවන් හොඳට හයියෙන් කැරගෙනවා. මේ බලන්න හොඳට පේනවා ඒක හයියෙන් කැරගෙන. ඊට පස්සේ
දැන් බලන්න මම එක පොඩ zoom කරලා පෙන්නන්නම්. දැන් මම first aid දාලා තියෙන්නේ zoom කරලා හරි zoom කරාන් පස්සේ බලන්න දැන් ඔය මම first aid දාලා තියෙන්නේ. දැන් අපි දාගමු second aid. ඔන්න දැන් second aid දැම්ම ඒක මාරම ස්පීඩ් එකක් තියෙනවා. මාරම ස්පීඩ් එකකින් දැන් ඒක කැරකෙනවා. දැන් මේක මාරම හුල එකක් එනවා. දැන් මම වීඩියෝ කරනකොට අපේ කැමරාව පැත්තට මාර විදියට හුල එකක් එනවා. දැන් අපි third මේකට දාලා බලමු. third aid දැම්මා. third aid දාලා තිබ්බේ. දැන් ඒකත් එක්කම දැන් fan එක නැවතෙනවා. දැන් අපි බලමු අර දැන් wash pen එක. දැන් මේ wash pen එක තමයි සුපිරි මේක. මේක තමයි අර AC එකක් වගේ කියලා මම දැන් මේ thumbnail එකට දාලා තිබ්බේ. මෙන්න මේක නිසා තමයි. මොකද මේක දැන් AC එකක් වගේ සුපිරියම wash වෙනවා. දැන් ඔය first එක. දැන් ඔන්න second එකට දැම්ම. දැන් බලන්න ඕන හොඳට පේනවා. මාරම දුමුතෝකයක් දැන් මෙතන පිරෙනවා. මම මේක දැන් third එකට දාලා මම විනාඩි 5ක් විතර ටෙස්ට් කරලා බැලුවා. මේ ටෙස්ට් කරනකොට මුළු මගේ ස්ටුඩියෝ එක මම තාම මගේ ස්ටුඩියෝ එක බාහිර තමයි හදලා තියෙන්නේ. මගේ මුළු කාමරේම සම්පූර්ණයෙන්ම දුමෙන් පිරලා තිබ්බේ. මොකද මාරම AC එකක් තිබ්බා. මාරම සීතලක් තිබ්බා. ඒකත් එක්ක මේ අපේ ලයිට් 7 බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මම ලයිට් මාරු කරලා පොඩ්ඩක් පෙන්නන්න. ලයිට් පේන්නේ නිසා මම මගේ රින් ලයිට් එකත් ඕෆ් කරගත්තා. ඔය ග්‍රීන් ලයිට් එක, පින්ක් කලර්, රෙඩ් කලර් ඔය වගේ ලයිට් 7ක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ආයෙත් රින් ලයිට් එක ඔන් කරගන්නවා. මොකද නැත්තම් ඕගොල්ලන්ට පේන්නේ නැති නිසා. මෙන්න හරි මේ දැන් මම එලාම් එක දානවා. නමුත් මම රින් ලයිට් එක දැන් ඕන් කරගන්න තමයි යන්නේ. රින් ලයිට් එක ඔන් කරගත්තා. ඒකත් දැන් බලන්න මේ තාමත් අරගේ දුම් දානවා. ඒ කියන්නේ ඒ තරම් සුපිරි AC එකක් තමයි තියෙන්නේ. AC එකක් වගේම තමයි ආයි රෑකට එහෙම අපිට තියාගත්තා නම් මාර AC එකක් විදිහට තියාගන්න පුළුවන්. මේක සුපිරි ලෝ බජට් ෆෑන් එකක්. ඒ නිසා මේක සුපිරියටම වටිනවා. මේක තමයි මේ ෆෑන් එකේ ඉතින් සුපිරියටම වැඩ කරනවා. මේ ෆෑන් එක ඉතින් සුපිරියම්ම තමයි. ඉතින් මේක තමයි අද රිවිව් එක. ගයිස් මට මේක වීඩියෝ එකේ කියා ගන්න බැරුණ එක නිසා මම දැන් මේක කියන්නම්. මම මේ ෆෑන් එක නිකමට දරාසේ වෙලා මම මේක දරාසේ වල්නකොට මට බලා ගන්න පුළුවන් වුණා රුපියල් 1800 ගානක වෙනි මුදලක්. නමුත් මම මේක අපේ ගෙවල් ගාව කඩේකින් ගත්තේ රුපියල් 1000ක් වෙනි සුළු මුදලකට. ඒ නිසා මේක ලෝ බජට් සුපිරි ෆෑන් එක. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් හැමෝටම ෂෙයා කරලා සුළු සපෝට් එකක් දෙන්න අපිට. අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.